අනුන් විසින් අපිට නින්දා කරයි අපහාස කරයි අනුන් විසින් දුක් දෙයි අනුන් විසින් තමන් මැරෙයි එවැගේම අතපය කඩයි වද දෙයි ආදි වශයෙන් බය ඇති වෙන්නට ඕන යම් පාපී ක්‍රියාවක් හමු වේ. යම් පාපී ක්‍රියාවක් හමු වේ අපි බය වෙන්නට ඕන. අනුන්ගෙන් දොස් මට විතරක් නෙවෙයි මගේ මව්පියන්ට මං හැදූ වැඩූ ගුරුවරුන්ට මට ශිල්ප ඉගැන්වූ ගුරුවරුන්ට එවැගේම අපේ පරපුරටම මේක මහ කැලලක් වෙයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි, අදත් මේ පින්වතුන් සුමග ධර්මදේශන අනුශාසනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වතුනි, අද පින්වතුන්ගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ බය වෙන අය කවුද කියන බව පැහැදිලි කරන්නට. බය වෙන අය කවුද? බය වෙන්නේ ඇයි? බය වෙන්නේ මොනවටද? මොන වගේ පුජ්‍යලයෝද බය වෙන්නේ? අපේ සමාජය තුල අපි අතර මේ නිර්භීත මිනිස්සු කොටසකුත් ඉන්නවා. නිර්භීතයි කියලා කියන්නේ බය නැහැ. මොනම දෙයකටවත් මොනම තැනකටවත් මොනම කෙනෙකුටවත් කියන මායයටවත් බය නැහැ කියලා. මායයටවත් බය නැහැ කියලා කියන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ විස්මිත මිනිස්සු කියලා කියනවා. කිසිවෙකුට බය නැහැ. කිසිවෙකුට බය නැත්නම් ඔහු නිර්භීත කෙනෙක්. ඒකයි. ඉතින් පින්නතුනේ, බය නැති වෙන්නට නම් මොනවද කරන්න ඕනන්නේ? මොන වගේ අයද බය නැත්තේ? අපිට බය වෙන කාරණා මොනවද කියලා හොයා බලන්න සිද්ධ වෙනවා. බය වෙන කාරණා මොනවද කියලා. පින්නතුනේ, බය වෙන කාරණාවන් තමයි පාපය. පාපී හිතුවිලි, පාපී ක්‍රියා, පාපී වචන යම් කෙනෙකු අතින් සිද්ධ වන්නේ නම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය නිතර බය වෙනවා. බය වෙන ප්‍රභේද කොහොමද? පින්නතුනි, තමන් විසින් පසුතැවෙනවා. තැවෙනවා කියලා කියන්නේ පිච්චෙනවා කියන එක. තාපය කියන එක තමයි තැවෙනවා කියලා කියන්නේ. පිච්චෙනවා. දැන් බලන්න. ඔය හිරගෙවල් වල ඉන්න මිනිස්සු. හිරගෙවල් වල ඉන්න මිනිස්සු සමහරට මිනි මැරුම් වලට ඉන්න අය මීට වඩා මම තප්පර ගාණක් ඉවසුවා නම් මට මේ දේ වෙන්නේ නැහැ කියලා ඔහු කල්පනා කරනකොට ඒ තැනත්තා පිච්චෙනවා. ඒ තැනත්තා පිච්චෙනවා. ඒක පසුතැවීමක්. පස්සේ කියන්නේ පශ්චාත්තාපය කියලා කියන්නේ පසුතැවෙනවා, පිච්චෙනවා. ඒ වැනි දේවල් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මොකද්ද? පස්සේ කඳුළු හලන්ට වෙනවයි කිය. නතං කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති කියලා කිව්වේ ඒකයි. යස්ස අස්සුම කෝරෝදං විපාකං පටිසේවති. ඒ නිසා පසුතැවෙන්නට සිදු වෙනවා ඒ තැනත්තාට. ඒ නිසා තමන්ම දොස් පවරා ගන්නවා. අපරාධෙ මම මේ දේ කළේ, මං තරම් පව්කාරයෙක් කියලා තමන්ටම දොස් කියා ගන්නවා. පශ්චාත්තාපයට පත් වුණා, පිච්චෙනවා. පස්සේ ඒ ක්‍රියාව හෝ වචනය හෝ හිතුවිල්ල හේතුවෙන් ඒකට බය වෙන්නට ඕනේ. පසුතැවෙන්න වෙයි කියන බය
අපි තුල ඇති වෙන්නම ඕනේ. ඊළඟට පින්නතුනේ කියනවා පරානුවාද භය අපිට ඇති වෙන්නට ඕනේ. පරානුවාද භය. අනුන් විසින් අපිට නින්දා කරයි, අපහාස කරයි, අනුන් විසින් දුක් දෙයි, අනුන් විසින් තමන් මැරෙයි. ඒ වගේම අතපය කඩයි, වද දෙයි. ආදි වශයෙන් බය ඇති වෙන්නට ඕන යම් පාපී ක්‍රියාවක් හමුවේ. යම් පාපී ක්‍රියාවක් හමුවේ අපි බය වෙන්නට ඕන. අනුන්ගෙන් දොස් මට විතරක් නෙවෙයි, මගේ මව්පියන්ට, මං හැදූ වැඩූ ගුරුවරුන්ට, මට ශිල්පය ඉගැන්වූ ගුරුවරුන්ට, ඒ වගේම අපේ පරපුරටම මේක මහ කැලලක් වෙයි කියන, ඒ වගේම තමන් මේ අධ්‍යාපනයේ උසස් තැනකට ආපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් වැදගත්කම්, යම් යම් බලවත්කම් ඔබ ලබාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔබ නින්දිත පුද්ගලයෙක් බවට පත් වුණොත් ඒ හින්දා එහෙම අනුන් විසින් මට ගරහයි කියන බය තියෙන්නට ඕන යම් කෙනෙක් තුල. ඒ වගේම මේක පිළිබඳ ලෝකපාලක ධර්මයක් මේ බය ඇති වෙනවා කියලා කියන කාරණාව. කෙනෙක් ශික්ෂණයටපත් වෙන දෙයක් තමයි බය වෙනවා කියන බව. ඒ විතරක් නෙවෙයි, මේ පාපී ධර්මය, මේ අකට යුත්ත, මේ නොකල යුත්ත, මේක නීතියට විරෝධී දෙයක්. නීති විරෝධී දෙයක් මම මේ කරන්නේ. මට පොලිසියන්ට වෙයි, උසාවි ගානේ රස්තියාදුවෙන්ට වෙයි, ඒ වගේම හිරගෙදර හිරේයන්ට වෙයි කියලා දඬුවමට බය වෙන්නට ඕනේ. යම් කිසි අකටයුත්තක්, අයහපත් දෙයක් කරන්ට හිතන්ට කියන්ට කලින්. ඊළඟට පින්නතුනේ ඔබ මතක තියාගන්නට ඕනේ, එවැනි පාපී වූ, අයහපත් වූ දෙයක් ඔබගේ අතින් රහසින් හෝ සිද්ධ වෙලා තියෙනවා නම් ඔබට කවදාකවත් අත්තානුවාද භයෙන් මිදෙන්නට බෑ. ඔබ සමහර විට ව්‍යාජ දේවල් වලින් අනුන් හමුවේ ඔබ හොඳ කෙනෙක් වෙයි. ඒ වගේම අල්ලසක් හරි දීලා ඔබ ඔබේ නිවැරදි බව හඳවා ගනී යම් යම් තැන්වලදී. ඒ වගේම ඔබේ බලය පාවිච්චි කරලා, ඔබේ නිලය පාවිච්චි කරලා, ඔබේ ධනය පාවිච්චි කරලා ඔබ නීතියනුත් රිංගලා යයි සමහර විට. නමුත් ඔබ දන්නවද, ඔබේ මේ විශ්වයේ විසින් ඔබ ළඟ ඔබේ ශරීරයේ රෙකෝඩරයක් සවි කරලා තියෙනවා. රෙකෝඩරයක් සවි කරලා තියෙනවා. ඔබට පුළුවන් නම් ඔබේ හදවතේ ඒ මතකයන් මකලා දාන්න, ඒ මතකයන් ඩිලීට් කරලා දාන්න පුළුවන් නම් හරි වටිනවා. පුළුවන් නම් හරි වටිනවා. පින්නතුනි, ඒ දේවල් ඔක්කොම ඔබ වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද කියලා විශ්වයට සාක්ෂි දෙන්න ඔබේ පපුවේ මැද තියෙනවා හදවත කියලා එකක්. ඒකට එය තමයි අපි වෙනුවෙන් සාක්ෂි දෙන්නේ විශ්වයට. ඒකට කියනවා හෘද සාක්ෂිය කියලා. ඒ හෘද සාක්ෂිය පින්නතුනේ ඊළඟට මේ අපේ ඉදිරි පැවැත්මේදී සාක්ෂි දෙනවා. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්
අපරාපරිය වශයෙන් ඒ අයහපත් වූ කර්ම ශක්තිය විපාක ලබා දෙනවාමයි. යට විපාක ලබා දෙනවා. ඒවට පෙරක දෝරුව නැහැ. නීතිඥයෝ නැහැ. නඩුකාරවරු නැහැ. එකම එක සාක්ෂියයි තියෙන්නේ හෘද සාක්ෂිය. එහෙනම් ඔබ සුගතියට යාම සඳහා බලවත් බව කියන්නේ බලවත් බවට සාක්ෂි කියන්නේ හදවත. ඔබට සුගතිය අහිමි කිරීම සඳහා සාක්ෂි කියන්නේ දුගතිගාමී කරන්නේ හදවත නැමැති ඒ රෙකෝඩරය. ඒ නිසා හදවත නැමැති රෙකෝඩරය විශ්වයේ විසින් සවි කරලා තියෙන්නේ සාක්ෂි අහන්න. ඔබේ කියලා කිව්වට මම මගේ කියලා කිව්වට මේ ශරීරයේ කිසි දෙයක් මගේ කියලා ගත යුත්තක් ගත හැකි ආකාරයක් ගන්න කෙනෙක් නැහැ. මමෙක් ඉන්නවා. හැබැයි ඔය මම කෑලි වලට කුඩු වෙලා විනාශ වෙලා යනවා ධර්මය අවබෝධයේදී. විශේෂයෙන්ම සෝවාන් මගඵල ලබද්දිම ස්වකීය කය නැමැති වැරදි හැඟීම දුර වෙලා යනවා පළමුවෙන්. ඔය මම තමයි ඉස්සල්ලාම විනාශ වෙන්නේ. ඒ නිසා අපි නතුනේ දුක්ගති භය කියන එක ඇති වෙන්නට ඕනේ. කෙනෙකුට බය මෙන්න මේ අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, ඒ වගේම දුක්ගති භය කියන මෙන්න මේ භය හතර යම් කිසි කෙනෙකුට තියෙනවා නම් පින්නතුනි ඒ තැනත්තා හික්මුණු කෙනෙක් බවට පත් වෙනවා. අවබෝධයෙන් ජීවිතය ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ අයට බොහෝම පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. අනුන්ගේ බලය පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි, ස්වකීයවම ශක්තිය බලය ගොඩනගන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි අපිට බලයේ ශක්තිය දෙන්න කවුරුවත් නැහැ. එහෙම කවුරුවත් නැහැ. මේ විශ්වය තුල තියෙන විශ්ව ශක්තිය පින්වතුනි අපි ප්‍රයෝජනයට අරගෙන අපේ ජීවිතයට මුහුණ දෙන්නට අපි උපක්‍රමශීලී වෙන්නට ඕනේ. කල්තියා සැලසුම් කරන්න පුළුවන්කම තියෙන්නේ මනුස්සයාට. සංවිධාන හැකියාව තියෙන්නේ මනුස්සයාට. එතකොට මෙන්න මේ කියන කාරණාව පිනතුනේ තේරුම් ගන්නට මට පසුතැවෙන්න සිද්ධ වෙන දේවල් කරන්න හොඳ නැහැ. අනුන්ගෙන් ගැරහුම් නිന്ദා අපහාස එන දේවල් කරන්න හොඳ නැහැ. ඒ වගේම නීත්‍යානුකූලව දඬුවම් වලට තමන් සුදුස්සෙක් බවට පත් වෙන්න කටයුතු කරන්න හොඳ නැහැ. දඬුවමට නුසුදුසු කෙනෙක්, එයා නිදහසේ ඉන්න කෙනෙක් බවට පත් වෙන්න තමන් කල් තියා ජීවිතය සැලසුම් කරගන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නට ඕනේ. ඕනෑම වෙලාවක හදවතේ මේ සාක්ෂිය සලකා බලන්න අපිට පුළුවන්කම තියෙන. හැමදාම පින්නතුනේ අපිට පුළුවන් නම් මනසානුපෙක්ඛනය කරන්නට ජීවිතය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරන්නට අපේ ජීවිතය. මොකද්ද ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ? නුවණින් විමසා බැලීම තමන්ගේ ජීවිතය පිළිබඳව. සෑමදාම දිනපොත ලියන අය ඒ පිළිබඳවත් මදකට කල්පනා කරලා ස්වකීය ජීවිතය පිළිබඳව කල්පනා කරන්න, නුවණින් විමසා බලන්න. හෙම්බිරිස්සාව හැදුනා. දැන් හෙම්බිරිස්සාව නැහැ. ආයේ හැදෙන්නේ නැහැ කියලා නියමයක් තියෙනවද? හැදෙන්න පුළුවන්. හැදෙනවා.
උණ හැදුනා. දැන් හොඳයි. සනීපයි. හැබැයි ආයෙ උණ හැදෙන්නේ නැහැ කියලා නියමයක් දෙන්න පුළුවන්ද කාටවත්? බෑ. එහෙනම් පින්නතුනේ අපි කල්පනා කරන්න ඕනේ මේ ජීවිතය පිළිබඳව නුවණින් විමසා බලමින් ජීවත් වෙන්න. නුවණින් විමසා බලමින් ජීවත් වෙන්න. ඒකයි. ඉතින් එහෙමනම් පින්නතුන් ටික වෙලාවක් මේ අනුශාසනාව ශ්‍රවණය කළා ඔබගේ ජීවිතය තුළ ඇති කරගත යුතු ශික්ෂණය ඇති කරගන්නා වූ ආකාරය පිළිබඳව ඔබත් කල්පනා කරන්න. ඔබත් ජීවිතය පිළිබඳව නුවණින් විමසමින් මේ ජීවන යාත්‍රාව ඉදිරියට ගමන් කරවන්න. මෙවන් වූ අනුශාසනාවක දායකත්වය ඔබටත් ගෙන කටයුතු කිරීමේ හැකියාව තිබෙන බව අපි හැමදාමත් සඳහන් කරනවා. ඒ වගේම අපි ලබන අවුරුද්දේ 2027 අවුරුද්දේ ශිෂ්‍ය ආධාරයක් ශිෂ්‍යත්වයක් ලබා දෙන්න අපි කල්පනා කරනවා අපේ විහාරස්ථානයෙන් අපේ සුමග ධර්මදේශනා YouTube channel ඒ සඳහා ඔබටත් අපි ආරාධනා කරනවා අපිත් සමග අත්වැල් බැඳ ගන්න කියලා. ඉතින් මෙතෙක් වේලා මේ අනුශාසනාව ශ්‍රවණය කළ ඔබට ඔබ හැදු වැඩු ගුරු දෙමව්පියාදීන්ටත් යහපත සාන්තිය උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.